අද මම දවල්ට කන්න හදනවා මාළු කළු පොල් මාළුව. නම නම් චුට්ටක් වෙනස් වගේ. අද මම මේ කෑලි මාළු උයන්න හදන්නේ කළු පොල් මාළුවක් විදියට. මම මෙතන කෑලි මාළු අරන් තියනවා. අපිට පොල් ඕනේ. මිරිස් කුඩු, බෙදුපු තුන, පහල්, ලුණු, උළුහාල්, ගොරක, පහ, අබ, කුරුඳු, ලුණු, සුදු ලුණු, කරපිංචා. අපිට ඉස්සෙල්ලාම මෙන්න මේ පොල් ටික හොඳට කබලේ බෙද ගන්න ඕනේ රන්වන් පාට වෙනකම්. මම තාච්චියක් ලිපේ තියලා මේ විදිහට පොල් ටික හොඳට බෙද ගන්න. කළු පාට වෙන්න දෙන්න එපා. මේ ගාන එනකම් හොඳට බැද ගන්න එක. පොල් බැදෙනකොට සුවඳ එනවා. එතකොට අරගන්න. මම දැන් හදන්න මේකට අපි අරගත්ත අබ ඇට ටික එකතු කරන්න ඕනේ. අබ පේස්ට් එක තියෙනවා නම් හොඳයි. මං ගාව අබ පේස්ට් එක දැනුට නැති හින්දා මං අබ ඇට ටික මේකට එකතු කරලා සුදු ලුණු චුට්ටකුත් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත බෙදපු පොල් එක. ඔයගලන්ට වෙනමම හොද්ද තියන්න නැතුව මේකට මේ කිරි දාන්නේ නැතුව වතුර හරි කිරි හරි දාන්නේ නැතුව මේකෙම හොදි තියලා උයා ගන්න පුළුවන්. එතකොට ගොඩක් රසයි. දැන් මම මේ මාළු එකට මෙතන මම අරගත්ත මිරිස්, බෙදපු තුන, පහ, කහ කුඩු, උළුහාල්, ගම් මිරිස්, ගොරක, ලුණු මේ ටික ඔක්කොම කුරුඳු පුතු ටික ඔක්කොම එකතු කරගන්න හදන්නේ. එකතු කරගෙන හොඳට අනා ගන්න ඕනේ. අනාගෙන විනාඩි 2ක් වගේ තියන්න. ඊට පස්සේ තෙල් චුට්ටක් ලිපේ තියලා රත් වුණාට පස්සේ කපාගත්ත ලුණුයි කරපිංචා කොළ ටික එකතු කරගන්න. මම සුදු ලුණු මෙතෙන්ට එකතු කරේ නෑ. මොකද සුදු ලුණු මම බ්ලෙන්ඩ් කරගත්ත පොලිස් එක්ක. බැදුනට පස්සේ මම මිරිස් තුන පහ කලවම් කරපු මාළු ටික මේකට එකතු කරගන්න. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්ත බෙදපු පොල් එක මේකට එකතු කරගන්න.
ඔයාලට තව හොදි ටිකක් ඕන නම් ඇල් වතුර චුට්ටක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් කිරි චුට්ටක් දාගන්න පුළුවන්. මට නම් මෙතන හොදි ඇති. ඒකින්ද මේක වහන්න නැතුව මද ගින්නේ මාළු කැලි තැම්බෙනකන් උයා ගන්න. මාළු එක මේ විදිහේ ඉදෙන අතරේ මම ඔයාලට පෙන්නන්නම් අද මම මැල්ලුමට මොනවද හදන්නේ කියලා. අද මම කලවම් මැල්ලුමක් තමයි හදන්නේ. මම පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා. මේ ඔක්කොම මගේ වත්තෙන් තමයි මම කඩාගත්තේ. මෙතන මුකුණු වෙන්න මඤ්ඤොක් කකොල කංකුම් තියෙනවා. පෙනර දළු තෙහිකුත් තියෙනවා. අද දවල්ට කලවම් මැල්ලුමක් හදන්න. අන්න ඉතින් අපේ මාළු එක ලෑස්ති. මේ තියෙන්නේ මේ මාළු එක. මේකේ විශේෂත්වය තමයි අපි අනිත් දවස් වලට වෙන වතුර දාලා මිරිසට මාළු වෙනවට වඩා මේකේ වෙනසකට තියෙන්නේ මේ හොදි එකේ උකු බවක් තියෙනවා. ගොඩාක් රසයි. අපි බලමු අද මොනවද මේ මාළුත් එක කන්න තියෙන්නේ කියලා දවල්ට. මම යුව රතු නිවුඩු හාල් උයලා රතු බත් එක්ක බිම්මලුයි බණ්ඩක්කයි තෙල් දාලා තියෙනවා. අපේ මාළු කරේ එක මැල්ලුම ඕන දැන් හරි. මම උයනකොට අනිවාර්යයෙන්ම මැල්ලුමක් එකතු කරගන්නවා. අද ප්‍රෝටීන් ගොඩක් තියෙන කෑම වේලක් තියෙන්නේ.